ෆලෝ කෙනෙක් කොන්න ඔය පට්ටම ට්‍රැක් පයින් ප්‍රශ්නයක් අහලා තියෙනවා. එයා අහනවා අපි හීන දකින්නේ අපි නිදාගෙන ඉන්නකොටද නැත්නම් ඇහැරුණාට පස්සේද කියලා. මට හිතෙන දේ කියන්නද? හිතන්න ඔයා ඉන්නවා ෆිල්ම් හෝල් එකක. මූවි එකක් ප්ලේ වෙනවා. ඒත් හෝල් එකේ ලයිට්ස් එහෙම ඔක්කොම ඕෆ් කරලා තමයි තියෙන්නේ. සවුන්ඩ්ස් එහෙම ඔක්කොම මියුට් කරලා තියෙන්නේ. ඔයාට මුකුත් පේන්නෙත් නැහැ. ඔයාට මුකුත් ඇහෙන්නෙත් නැහැ. ඔයා දන්නේ නැහැ අඩුම ගානේ ෆිල්ම් එකක් යනවද කියලාවත්. ඔයා හෝල් එකේ ඉඳන් එළියට එනකොට එකෙක් ඔයාගේ අතට දෙනවා පොඩි කොළ කෑල්ලක්. ඒකේ ලියලා තියෙනවා ඔයා දැන් බැලුවේ බැට්මෑන් ෆිල්ම් එක. ඒකේ මෙන්න මේ වගේ සීන් එකක් තිබ්බා කියලා. මම හිතන්නේ හීන කියන්නේ අන්න ඒ වගේ වැඩක් මචං. මචං ඔයා නිදාගෙන ඉන්නකොට ඔයාගේ බ්‍රේන් එක ඇතුලේ වෙන්නේ පට්ටම අවුල් කිසිම කතාවක් නැති පිස්සුවක්. ඉමේජස්, ෆීලිංග්ස්, සවුන්ඩ්ස් නිකන් කලවමක් මචං ඒක. ඒත් ඔයා හැරෙන තප්පරයකට කලින් ඔයාගේ මොලේ අර අවුල් ජාලාවෙන් මොකක් හරි තේරුමක් තියෙන කතාවක් හදලා ඒක මෙමරි එකක් විදිහට වට දෙනවා. අර නිකන් අර කොළ කෑල්ල වට දුන්නා වගේ. ඇයි ඒ මොකටද එහෙම කරන්නේ? අර ඇත්තටම වෙච්ච පිස්සුව මතක තිබ්බොත් ඔයාට ට්‍රැක බයින හින්දා, ඔයාට පිස්සු වෙදෙන හින්දා. එතකොට ඔයා දැක්ක කියලා හිතන හීනේ ඒ ඔයා ඇත්තටම දැකපු දේ නෙවෙයි. ඒක ඔයාගේ මොලේ හදපු ලොකුවට මෙඩිට් කරපු සෙන්සර් නිකන් මූවි ට්‍රේලර් එකක් වගේ එකක්. මම හිතන්නේ අපි කවදාවත් අපේ ඇත්ත හීන දකින්නේ නැහැ. අපි දකින්නේ ඒකේ මතකෙ විතරයි. ඕක තමයි මගේ රිප්ලයි එක වගේ කමෙන්ට් එකට. ෆලෝ කරන්නත් අමතක කරන්න එපා.